රාත්නය වහන්සේගෙන් අවසරයි ආර්ය වහන්සේලා ස්වාමීන් වහන්සේලා ඇතුළු භික්ෂු භික්ෂුණී මේ උපාසක උපාසිකාවන්ගෙන් අවසරයි. මම කුලියපිටියේ පහළගොමුගමුව අනුක්කණී කියන ග්‍රාමයේ තමා පදිංචි. නම සරත් ප්‍රේමසිරි විජේරත්න, අවුරුදු 54යි. මම මේ අවස්ථාව උදා කරගත්තේ මම මේ පින්කම් වලට ආවේ කොහොමද, කොතන ඉඳන්ද කියන එක අවධාරණය කරන්න. මම අවුරුදු 9ක් 10ක් විතර කාලේ අනුන්ගේ ගහක පොඩි පොල් පැලයක පොල් ගහ තියෙද්දිම ඔකේ බොඩේ තලාගෙන කෑවා. මට ඒක කකා අපේ කොටුවටම තමයි ගියේ. ඒ ගහේ අයිතිකාරයා අර බොඩ පිටිපස්සේ ඇවිල්ලා කාලා තියෙන්නේ මම තමා කියලා අඳුරගෙන ග්‍රාම සේවක මහත්තයාත් අරගෙන දැන් මාව අල්ලගෙන පොලිසියට එක්කන් යන්න කියලා යද්දි අපේ ලොකු මල්ලි අඬන්න පටන් ගත්තා ගෙනියන්න එපා කියලා. ඉතින් මම ඒ වෙලේ එච්චර බයක් දැනුනෙත් නැහැ. ඒ උනාට ලැජ්ජාවක් කියන එකක් ඇති වුණා. හැබැයි ගෙදර ගිහිල්ලා තමා මේ වෙනස ඇති වුණේ කියලා මට ඊට අවුරුදු 10ක් 12කටත් පස්සේ වෙන්න ඇති මේ ආකාරයෙන් තමයි මම මේ මාර්ගයට වැටුනේ කියලා කියන්නේ. ඊට පස්සේ එදා තාත්තා මට ගහන්න තියෙන උපරිම දේවලුන් ගහලා මූණට කෙලක් ජාලා තෝ අනුන්ගේ දේවල් ගන්න එපා, තෝ බොරු කියන්න එපා, බොරු කිව්වොත් බොරු 100ට එක බොරුවට බොරු 100ක් කියන්න ඕන කියන වචනේ කියා තමයි ගැහුවේ. මං එදායින් හිතාගත්තා ජීවිතේට අනුන්ගේ දෙයක් ගන්නෙ නෑ කියන මේ දේ මගේ හිතේ මේ දැනුණා. ඒක දැන් භාෂාවෙන් කියනවා නම් අභීච්ඡ වෙන්න ඇති කියන දේ තමයි මම හිතන්නේ. මගේ ගැඹුරින්ම මගේ හිතේ පළපැදියන් වුණා ජීවිතේට මං අනුන්ගේ දෙයක් ගන්නෙ නෑ කියලා. ඔහම ඉඳලා මම 98 අවුරුද්දේ එක්තරා ආයතනයක මේ රැකියාවට ගියා. ඒ කියන්නේ DSI ආයතනයේ රැකියාවට ගියා. ඒකේ අයිතිකාර මහත්තයා අඹ ගෙඩියක් වැටලා තිබිලා එතන අඹ ගෙඩිය අරගෙන සිකුට්ටිට කිව්වා ඔය අඹ ගෙඩිය මේ තාප්පි උඩින් තියන්න කියලා. මට එවලේ තමා මතකයට ආවේ මමත් අනුන්ගේ දෙයක් ගත්තේ නෑනේ. මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ ඒ දේ වෙන්න ඇති. මේ ලොකු මහත් DSI එකේ අයිතිකාර මහත්තයලත් මෙච්චර දුර ආවේ මේ වගේ දහමක් හින්දා වෙන්න ඇති කියලා මට පොඩි තණ්හාවක් ඇති වුණා. මම මේ තණ්හාව දිගේ පුළුවන් තරම් ආගම දහම මොකද්ද කියන්නේ කියන එක හොයන්න පටන් ගත්තා. ඒ කියලා මේ වගේ දහමක් නම් හම්බුන්නේ නැහැ. ඒ වුණාට මම හැම ධර්ම දේශනාවකට ගියාපුවම මට මොකද්ද ගන්න පුළුවන් එතනින් කියන එක හොයලා මම එතනින් එකක් අරගන්නවා. එකක් හරි දෙකක් හරි අරගෙන ඒක මම හොයනවා. හොයා ඒක අනුගමනය කරන්න පටන් ගත්තා. මම ගොඩාක් ධර්ම දේශන අහන්න ගත්තේ ඔය රාජගිරි අරියඥාන හාමුදුරුවන්ගේ ධර්ම දේශනා. ඒකෙදි පව් කරත් නිවන් දකින්න බෑ, පින් කරත් නිවන් දකින්න බෑ කිව්වා මිසක් එතනින් එහාට මාර්ගයක් ඒ හාමුදුරුවන්ගෙන් මම දැනගත්තේ නෑ. හැබැයි මම පව් කරන එකත් පින් කරන එකත් සමානව ඒක බලාගෙන හදාගෙන මේ කරගෙන යනකොට මට හිටපු තැනට වඩා මම මේ ගමන් මාර්ගයේ යනකොට මම ඉස්සරහට යනවා. මට හිතන දේ යන්න පුළුවන් කියන හැඟීම ආවා. ඒ වගේ දොර මඩලා වගේ වැඩසටහනම් බලන්න ගත්තා. මනෝවිද්‍යාත්මක පොත් බලන්න ගත්තේ. බලනකොට මට දැනුණා අපිට හිතන දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේ දැන් මම මේ පස්සේ කාලෙක ඉතින් මේ දැන්ට තේරෙන කාලේ මම බලනකොට දැන් අපේ
රනිල් ජනාධිපතිතුමා වෙන්න අවුරුදු ගානක් තිස්සේ බලන් හිටියා. එයාගේ අදිෂ්ඨානෙ තිබ්බේ ජනාධිපති වෙලා යනවා කියලා. ඒ වගේම එයා ජනාධිපති වුණා. කිසිම බලයක් පළුවක් නැතුව. ඒ වගේ මටත් හිතුණා මටත් යන්න ඕන මේම මාර්ගයට කියලා. මම කවදා හරි නිවන් දැකලා තමයි යන්නේ කියලා අදිෂ්ඨානයක් ආවා. ওই අදිෂ්ඨානයේ ඇතුලේ ඉන්න කාලේ අපේ ගමට මේ බිබිලේ මේ සේනාධිපති ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ධර්ම දේශනාවක් කරලා ඒ 2022 ධර්ම දේශනාව කරලා නෝනාවිල්ලා කිව්වා මට මේ අමුතුම ධර්ම දේශනාවක් කිව්වේ අහවල් දවසේ නම් නොවැම්බර් වල ධර්ම දේශනාවක් තියෙනවා මොකද කරන්න කියලා. මං කිව්වා යන් කියලා. එතකොට කියනවා පුතාලා මේ ලබන අවුරුද්ද විභාගෙනේ අනේ මොකද කරන්න කියලා. මම කිව්වා විභාගේ ලබන අවුරුද්දනේ බැරි වෙලාවත් හෙට අනිද්දා මම මැරුණොත් නැත්නම් අම්මා දැන් ආයෙසයි අම්මා මැරුණොත් දවස් 7ක් විතර ගෙදර ඉන්නවනේ. ළමයි ඉස්කෝලේ යනවද? යන් කියලා. ඒ ගිහිල්ලා එතනට ගිහිල්ලා මම ධර්ම දේශනා ඇහුවා. හැබැයි මට ධර්ම දේශනා වැඩි අහන්න බෑ නිින්ද යනවා. හැබැයි එතනින් එකම දෙයක් තමයි මම අල්ලගත්තේ බත් කනකොට පත්තේ වෙස්සා කරන්න පුරුදු වුණා. ඒක එක දිගටම හැමදාටම කරගෙන යනවා. වෙන දෙයක් මට කරන්න බෑ. ඒ වුණාට ඉඳලා හිටලා ওই බෝපිටිය ස්වාමීන් වහන්සේගේ YouTube එකේ ධර්ම දේශනා මම එකේ ඉඳන් 50ට වෙනකම් බලලා පස්සේ කාලේ ආයේ එකේ ඉඳන් 13ට වෙනකම් ආවා. ওই ටික 7-8 පාරකට වැඩිය මම දවස ගානේ එකක් ඉවර වෙනකොට එකක් අහා ඉන්නකොට මට හිතුණා මම මේ ගමනේ යන්න නම් මම මේකේ මොකක් හරි කරන්න පටන් ගන්න ඕන කියලා. ඊට පස්සේ ඒකේ එක කොටසක් අර යන ගමන් මේ පොත්පත් තියනවා කියලා මම එච්චර උවමනාවෙන් හෙව්වෙත් නෑ. අර කොටසක් අරගෙන කමා කරගන්න සිස්ටම් එක පොතක ලියාගෙන පාඩම් කරගෙන දැන් කමා කරනවා හැන්දෑවට. දැන් ළමයි පාඩම් කරනවා 12:00 වෙනකම් මම ඒ වෙනකම් මොනවා හරි කරලා කට්ටිය ලයිට් ඕෆ් කරලා නිදා ගන්නකොට එකමාට විතර ගිහින් පෑ භාගයක් විතර කමා කරන්න ගත්තා. හැබැයි ওই කමා කරන්න ගත්තේ මාස 6ක විතර කාලයක්. ඔය 6ක විතර කාලයක් අරගෙන ඉන්නද්දී මම ෆෝන් එක අරගෙන දැන් බෝවිටි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව තමයි බලන්නේ. ඒ අතර අපේ අරහතුන් වහන්සේගේ ධර්ම දේශනා වල ධර්ම දේශනා වලට මට වඩා මම ප්‍රිය කරේ ධර්ම සාකච්ඡාවලදී. ඉතින් ඕවා බල ඉන්නද්දී මට එකපාරටම ෆෝන් එකේ මේ එක දිගට වැටුණා කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. ඇප් වගේක්. මං ඒ ටික උඩට උස්සලා බලනකොට මෙන්න තියෙනවා බාගත හැක කියලා. ඒකට ඇඟිල්ල තියලා බලපුවාම මේකේ තියෙනවා ටෙලිෆෝන් නම්බර් ටිකක් මේ දැන් මේ විස්තර ටිකක් තියෙනවා පොත්පත් ටිකක් තියෙනවා. දැන් මං ඕක අරන් බලපුවාම මේකේ තියෙනවා විස්තර පොත්පත්. දැන් මේ 4 වෙනිදා වෙන්න ඉස්සරලා සති 3කට විතර උඩදී මට ටවුමට ආවා මම බඩු අය ගෙනියන්න මගේ බඩු ටික ගෙනල්ලා දෙන්න පැය 2:00මාරක් 3ක් යනවා. මම ටක් ගාලා කෝල් එකක් අරගත්තා. අරගෙන ඉවරලා මේට කතා කරා මට අර පොත්පත් ටිකක් ගන්න තියෙනවද මෙහෙමයි කියලා. ඊට පස්සේ කිව්වා ඔව් පොත්පත් ගත්ත හැකි එන්න කියලා. ඊට පස්සේ මම දැන් මේ දිනේ හරියට මතක නැහැ මේ 4 වෙනිදා දිනේට සති 3කට විතර උඩදී. ඒ ඇවිල්ලා පොත්පත් ටික අරගෙන ගිහිල්ලා බලලා මං තීරණය කරගත්තා මේ කොහොම හරි 4 වෙනිදා යනවා කියලා. 4 වෙනිදා යනවා කිව්වම මට ඉතින් ගෙදරිනුත් ඉතින් ප්‍රශ්න දැන් මේ දවස්වල හරියට වෙළඳනුත් නැහැ මේ ටිකක් රටේ ආර්ථිකයේ තුට්ට ප්‍රශ්න තියෙනවා. මං කොහොම හරි ඕක ගණන් ගන්න බෑ. ඕක බලාගත්තොත් මට මේ ගමනේ යන්න බෑ. මට මේ ආව අවස්ථාව මේ එකපාරටම පොත්පත් ටිකක් හම්බුණා මේ දහම ආවා මට නිකන් එකපාරටම නිකන් පිප්පිලා වගේ ආවා මේ දහම පිළිබඳව. ඊට පස්සේ තමයි මේ ඇවිල්ලා මේ දහම මෙයා කරගත්තේ. මම මේ වස්තරයේ කතාව කියන්නේ මිනිස්සු නහම අපි එකපාරට මේ ධර්මයේ පිළිබඳ ලොකුවට හිතන්න යන්න හොඳ නැහැ. මේ ධර්මයෙන් මොනවා හරි යමක් අල්ලගන්න පුළුවන් එක තැනක් තියනවද? එතනින් තමයි මේ ගමන අල්ලගන්න ඕනෑ කියන හැඟීම තමයි මගේ තියෙන්නේ. මම මෙතනට එන්නේ ඉස්සෙල්ලත් මේ ධර්ම දේශනා අහලා ඇති සෑහෙන්න YouTube එකේ ඒ වගේනුත් මට කරන්න පුළුවන් දේ විතරයි මම කරේ.
හැබැයි අවසාන මොහොතේ මාස 6-7කට උඩදී මම මේ කමා කර ගැනීම ඒක හරියටම අනිවාර්යයෙන්ම පැය භාගයක් විතර හැමදාම රෑ 11 මාර 12ම වගේ වෙනවා. වැඩ ඉවර වෙලා ලයිට් නිමලා නිදිනකම් කරන්නෙත් නෑ. ළමයි අහට යනවා මෙහෙට යනවා. පංගුවා දවස්වල 2:00මාරයි මේ භාවනා කරලා නිදා ගන්න. ඔය පුරුද්ද යනකොට මට මේකට අවස්ථාව උදා වුණා. මේක මට ලොකු හයියක් කියලා මම විශ්වාස කරනවා. ඔයාලටත් මේක දැන් මෙතන ඉන්න අයට නෙමෙයි මම මේ කියපු කතාවේ වටිනාකම තේරෙන්නේ. මේක ලෝකේ YouTube නාලිකා බලන කෙනෙකුට මේ විදිහට ගමන් මාර්ගයේ ගියොත් හොඳයි කියන හැඟීම තමයි මම මෙතනින් එයාලට අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරන්නේ. මේ විදිහට එන්න මේ වගේ තැනකට ඇවිල්ලා මේ දහම ඉගෙනගෙන නියම මාර්ගයේ යන්න මේක හරි පහසුයි, අමාරු නෑ. චුට්ට තමයි අල්ලගන්න තියෙන්නේ. අල්ලගත්තාම එකින් එක අපූර්වට මේක එක පෙළට දහම අපිට ලබා ගන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. අපිට මේ අවස්ථාව උදා කර දුන්නු මේ සියලුම දෙනාට අපෙන් යම් අවඩක් අසාධාරණයක් හිංගින්සා යමක් සිද්ධ වුණා නම් ඒට කමා කරන මෙන් ඉල්ලා සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුමාරයන් වහන්සේගෙන් අවසරයි. සීලු භික්ෂුණීන් සහ පැමිණ සිටින ඔබ සියලු දෙනාගේම අවසරයි. මම ඇඹිලිපිටිය සෙවණගල දලුක්කැටිය කියන ගමේ තමයි මම උපන්නේ. මම ඉන්නේ. මගෙත් එක්ක තව 6 දෙනෙක් විතර අපේ කණ්ඩායමේ ආවා. මම ඇත්තටම මේ දහම පිළිබඳ ඇත්තටම මම දැනගෙන හිටියේ නැති කෙනෙක්. මම කොටගමට මගේ ගමේ අක්කා කෙනෙක් මට කිව්වා මෙහෙම ලෙඩ සනීප කරන තැනක් තියෙනවා කොටගම. මලගිය ඥාති නිසා තමයි අපි ලෙඩ වෙලා ඉන්නේ. ඒකින්ද එහෙට යන් කියලා. එතකොට මට ගොඩක් ලෙඩ තියෙන කෙනෙක් ඇඟ කසන ඒවා හිම ගොඩක් තියෙනවා. ඉතින් මං එතුමිය හරහා කොටගමට ගියා සතියකට මගේ ලෙඩ සනීප කරගන්න කියලා. ඊට පස්සේ හැබැයි මං සතියක් එහෙ ඉන්නකොට මට දැනුණා ඇත්තට මගේ ලෙඩ සුව වුන්නේ නැහැ. මේ සතියක් ඉන්නකොට මට ඒ අතුන ආර්යයන් වහන්සේ දේශනා කරපු ඒ දේතාවය සංදේශනාව තිපිරිවට්ටය තිලක්කණය වගේ ධර්ම දේශනා මට චුට්ටක් තමයි තේරුනේ. මේ ඊට පස්සේ අපේ ගමේ ඉන්න අක්ක කෙනෙක් කල්යාණි අක්ක කියලා එතුමිය මෙතන ඉන්නවා පිටිපස්සේ. එතුමියගේ ගෙදරට අපි යනවා මේ ධර්ම දේශනා සාකච්ඡා කරන්න මාසෙකට සැරයක් පොයේ දවසට. අපි 7 දෙනෙක් එකතු වෙලා තමයි සාකච්ඡා කරන්නේ. මට ඇත්තටම මහ ලොකු දැනුමක් නම් නැහැ. ඒ කියන්නේ දැනටත් මට ඔබ වහන්සේ අභිමුඛව මේ ධර්ම දේශනා ටිකක් අහන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒකින්ද අපි කට්ටිය කතා වෙලා ආවේ මේ ධර්ම දේශනාව අහන්න. මට ඔබ වහන්සේ දැක්කහම හිතට ලොකු සතුටක් දැනුණා. මම ෆෝන් එකෙන් තමයි ඔබ වහන්සේ දැක්කේ. මට හිතුණා ඔබ වහන්සේ ඉදිරිපිට අභිමුඛව මේ ධර්ම දේශනා ඇහුවාම මගේ තියෙන යම් කිසි කම්මාවරණ තියෙනන් දුර වෙලා මට මේ ධහම වැටහෙවි කියලා. මට නම් වැටහුණ දේ තමයි අපේ බුදු පියාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට මේ ධහම දේශනා කරත් කොච්චර ධර්ම දේශනා කරත් අවසානයේ තිබුණේ අපේ හිතට තමයි බුදු පියාණන් වහන්සේ ධහම දේශනා කළා තියෙන්නේ. අපේ හිතේ තියෙන රාග දේශ මෝහ කියන කෙලෙස් සිතුවිලි කපලා මේ සංසාර දුකින් අත මිදෙනක විතරමයි අපිට කරන්න තියෙන්නේ. මොනතරම් දේශනා ඇහුවත් මොනතරම් කොච්චර දේවල් ඇහුවත් අවසානයේ මේ ටිකේම අවසානයේ කැරකිලා ආවේ මේ බඹයක් තරම් කය අපේ මේ ශරීරය ඇතුළේ මේ හිතේ තියෙන මෙන්න මේ කෙලෙස් සිතුවිලි කය කරගෙන ගියොත් තමයි අපිට මේ සංසාරයෙන් ඈතර වෙන්න තියෙන්නේ. නැතුව කොච්චර ධර්ම දේශනා ඇහුවත් අපිට බැරි වෙයි මේ සසර ගම නිමා කරගන්න කියන එක මට තේරුණා. මට ඉතින් ගොඩක්ම තව එන්න ඕනි මේක අවබෝධ කරගන්න. මට ගොඩාම තේරෙන්නේ නැති තැන් ටිකක් තියෙනවා. ඒවා මම අපේ ගමේ ඉන්නේ අපේ අක්කගෙන් අහගන්න හිතාගෙන බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට මට තරහ යන කෙනෙක්. ගෙදරදී වුණත් අහල පහල කිසි කෙනෙක් එක මං රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. ගෙදර දවරුව දෙන්නත් එක මහත්තයත් එක්ක තමයි පොඩි ගැටීම් ඇති කරගන්නේ. අද මං ඒක තේරුම් ගත්තේ මම හිතේ යමක් හදාගෙන තියෙනවා මගේ මේ මට ඕන හැටියට එයාලා පවත්තන්න නවත්තන්න ඕනි කියලා. අන්නේ මගේ හිතේ හදාගෙන තියෙන කිෂ්ට කරගන්න බැරි වෙනකොට ඒකට බාහිරව ඒගොල්ලෝ කටයුතු කරනකොට තමයි මට ගැටීම් එන්නේ කියන එක මම තේරුම් ගත්තා. මොකද මට ඕන හැටියට බාහිරේ නවත්තන්න පවත්තන්න බෑ කියන එක මට තේරුණා. මම හිත හදාගත්තා. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ
මං බාහිරෙත් එක ගැටෙන්නේ නැහැ. මොකද මම හදාගත්තු දේ මම කියලා මේක මම අල්ලගෙන තියෙනවා. වටේ තියෙන ටික මගේ කරගෙන තියෙනවා. අනේ මගේ කරගත්තු පිරිස මගෙන් ඈත් වෙනවට මං කියන දේ අහන්න නැති වෙනවට එහෙම තමයි මං ගැටීම් හදාගන්නේ. එතකොට මම කියලා මගේ මේ ඇතුලේ හදාගෙන තියෙන ටික අනිත් අය දන්නේ නැහැ. මං හිතනවා මගේ මහත්තයා කොහේ හරි ගිහිල්ලා එනකොට රෑ වෙන්න පුළුවන්. දැන් මම හිතාගෙන ඉන්නවා එයා 8 වෙනකොට එන්න ඕනි කියලා. හැබැයි එයා දන්නේ මගේ හිතේ තියෙන දේ. එයා 8 වෙනකොට නව මං සමහරවිට ගැටීම් ඇති කරගන්නවා. මොකද මගේ හිතේ තියෙන එක තමයි මම ඉෂ්ට කරගන්න හැමතිස්සෙම සූදානම් වුනේ. ඒකින්ද මට මේ දේශන ඇහුවාම දැනිච්ච එකම දේ තමයි මේ මම මගේ කියලා අල්ලගෙන ඉන්න තුරාවට අපිට මේකෙන් ගැලවෙන්න බෑ. අතාරිනවා කියන එක නෙමෙයි. අතාරින්න බෑ අපිට දරුවෝ මට දූලා දෙන්නෙක් ඉන්නවා. තාම විවාහ වෙලාවත් නැහැ. ඒගොල්ලෝ එක්කෙනෙක් රැකියා කරන කෙනෙක් ඉගෙන ගන්නවා. මගේ මහත්තයා මගේ අම්මා අපි 4 දෙනා තමයි ඉන්නේ. ඉතින් අතාරින එක නෙමෙයි අපි එයාලගේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනි. හැබැයි හිතින් තමයි උපාදානයෙන් තොරව පුළුවන් නම් ඒ ටික කරගන්න මං හිතනවා මේ හැමෝටම මේ උපාදානය කියන එක තමයි අපිට මුල් වෙලා තියෙන්නේ. මම මගේ කියලා අපි හැමදේම අල්ලගෙන ඉන්නවා. මේ මම කියලා අල්ලගත්ත මගේ ශරීර කූඩුවත් දවසෙන් දවස වියකිලා යනවා. එහෙම වියකිලා යන ශරීර කූඩුව මගේ කියලා අල්ලගෙන හිටියත් මේ බාහිරේ තියෙන සියලුම දේවල් මගේ කරගන්න උත්සාහ කරත් ඒ සියලුම දේම තියෙන්නේ නැහැ. විපරිණාමයටපත් වෙලා යනවා. ඒකින්ද මේ විපරිණාමයටපත් වෙලා යන මේ ලෝකේ කිසිම දෙයක් මට අයිති කරගන්නවත් මගේ කරගන්නවත් පුළුවන් කමක් නැහැ. බුදු පියාණන් වහන්සේ සංසාලිසස පුරාවට දේශනා කරේ තමන්ගේ හිත ගැන. මේ හිත ගැන තමයි නිතරම අවබෝධයෙන් ඉන්න ඕනේ. හිතට එන සිතුවිලිත් එක්ක තමයි අපිට ගැටීමක් තියෙන්නේ. සිතට එන සිතුවිලි හඳුනා ගන්න එක තමයි මට ටිකක් අමාරුයි. මට ගොඩක් වෙලාට තරහා ගිහිල්ලා එළියට පැන්නාම තමයි මතක් වෙන්නේ මෙහෙම දෙයක් දේශනා කරා කියලා. නමුත් මං අදිෂ්ඨානයක් කරගන්නවා අදින් පස්සේ මගේ හිත ගැන මං බොහොම පරිස්සමට කටයුතු කරගෙන මේ සංසාර දුකෙන් අත මිදෙන්න කොහොම හරි මේ මාර්ගයක් උදා කරගන්න ඕනි කියන හැඟීම මට ඇති වුණා. ඉතින් මේ මාර්ගය තාපිව යොමු කරපු ඒ මගේ ගමේ අයටත් ඒ වගේම මට මේ ධර්ම දේශනාවන් තුලින් මේ ධම අවබෝධ කරගන්න දෙන්න අපිට නොයෙකුත් ආකාරයේ ධර්ම දේශනා මේ සතිය තුල නොයෙකුත් ස්වාමින් වහන්සේලා මෙහිණින් වහන්සේලා ගිහි ඒ අපේ අය අපිට හැම පැත්තෙම ධර්ම දේශනා දීලා අපිට මේ එකම කරුණක් තමයි ඔළුවට දාන්න උත්සාහ කරන්නේ. කොච්චර දේවල් කිව්වත් අවසානයේ එන්නේ කැරගිලා අනුස්සති වලටමයි. ඉතින් අනුස්සති වඩන්න නැතුව නම් සසරින් ගොඩ වෙන්න බෑ කියන එක මම තේරුම් ගත්තා. ඉතින් එන්නේ දහම් කරුණු කාරණා තේරුම් කළ දුන්න උතුම් ආර්යයන් වහන්සේටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ කාර්ය මණ්ඩලෙ මං හිතන්නේ අපි වගේ මේ දහම අහන්න කියලා පළවෙනි වතාවට ආවා කියලා මේ තරම් සැප පහසුකම් ඇතුව අපිට මේ තරම් ගෞරවයෙන් අපිට සලකන ආයතනයක් මේ රටේ තියා ලෝකෙවත් නැහැ. අපිට නිවන් අවබෝධ කරලා දෙන්න මේ ආයතනයේ වැඩ කරන සේවක පිරිස කරන මෙහ සුළුපටු නැහැ. ඒගොල්ලෝ පුදුමාකාර වෙහෙසක් දරනවා. ඉතින් ඒ සියලු දෙනාටමත් මේ ආයතනය පවත්වාගෙන යන්න මේ කටයුතු කරපු සියලු දෙනාටමත් මේ සියලුම දෙනාට අපිට වචනකින් හරි සිතුවිල්ලකින් හරි ක්‍රියාවකින් හරි උදව් උපකාර කරා නම් ඒ සියලු දෙනාටමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උතුම් අරියන් වහන්සේට තවදුරටත් මේ ධර්මචාරිකාවේ යෙදමින් මේ සියලු ලෝක සත්‍යයට උතුම් ධර්මය අවබෝධ කර දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අවසරයි අරහතුන් වහන්ස බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වනම් පිරිසගෙන්ම අවසරයි. මම කන්තලේ ඉඳලා ආවේ. මගේ නම ගීතා. ඉතින් මා මුලින්ම ස්තුති කරන්න ඕන මාව මෙතනට සම්බන්ධ කරේ මගේ සහෝදරියක් ඉන්නවා රසිකා කියලා. දානයක් බාරගෙන තිබුණා. ඉතින් ඒකට සම්බන්ධ වෙමු කියන අදහසින් තමයි අය මට මෙතනට එන්න ආරාධනා කරේ. මම අරහතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපු කෙනෙක්. ඒ වුණාට අභිමුඛව ශ්‍රවණය කිරීමේ වටිනාකම මම දේශනාවට සම්බන්ධ වුණාට පස්සේ මම ඇත්තටම දැනගන්නට ලැබුණා. කියන්නට ඕන මම දානයට සම්බන්ධ වුණාට මම මෙතන නතර වෙලා දහම ශ්‍රවණය කරනවා කියන අදහසකින් නෙවෙයි පැමිණියේ. නමුත් මම මෙතනට පැමිණෙනකොටම පින්වත් අරවිමුක්ති ස්වාමින් වහන්සේගේ දේශනාවක් යමින් තමයි තිබුණේ. එතකොට මට හිතුණා යන්නට ඕන. මොකද මම ප්‍රථමයෙන්ම තමා උන්වහන්සේ වුණත් ඒ දැක බලා ගන්නට තිබුණා. ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් සම්බන්ධ වුණාට පස්සේ මට හිතුණා මම හෙට දින දානේ නිමා වෙලවා ගෙදර යනවාද නැත්නම් නවතිනවාද කියලා. මොකද ලොකු
ප්‍රශ්නයක් තිබුණා. මගේ මව අසනීප තත්වයෙන් තමයි ඉන්නේ. අක්තන් වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා මට පොඩි බාධාවක් තිබුණත් මම අදිෂ්ඨානයක් කරවුවා මට මේ දින ඉදිරි දින කීපය මේ දහම ශ්‍රවණය කරන්න ඉඩ ප්‍රස්තාවක් කොහොම හරි සැලසේවා කියලා ධර්මතාවය අනුව මට ඉඩ ප්‍රස්තාව සැලසුණා. මගේ සැමියා විසින් ප්‍රකාශ කරා නැවතිලා ඉදිරි දින කීපයත් ඔය අදහන් අවබෝධ කරගෙන එන්න. එහෙමයි නේ. මම දෙයක් කියන්නට ඕන. මනුස්ස ජීවිතය කියන්නේ තනාග තියෙන පින බිඳුව වගේ. ඒක කොයි වෙලේ නිමා වේද කියන එක අපිට කියන්නට බෑ. ඒ නිසා මේ මොහොත තුල අදම කරගත යුතු දෙයක් තමයි මේ දහන් අවබෝධය කියන එක. එතකොට මම මුලින්ම වෙනත් ස්ථානවලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් නිවීමක් උනේ නැහැ. මම හොයපු දේ මට ලැබුණේ නැහැ. නමුත් කියන්නට ඕන නැවත මට සොයා යන්නට ගමනක් නැත. මම සොයපු දහම මට නිවන් අවබෝධය පිණිස කටයුතු කරන්න තියෙන සිරිසත් ධර්මයේ මට හමු වුණා. ඒක අරහතුන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා මම ගොඩක් දුරට එන්න ගොඩාක් උත්සාහය දරපු කෙනෙක්. නමුත් ධර්මතාවය අනුව හැමදේම සිද්ධ වුණා. තව දෙයක් කියන්නට ඕන. මම ඉන්ටර්නෙට් එක හරහා ධර්මය ශ්‍රවණය කරනකොට ගොඩක් පිරිසක් කියනවා අහන්නට එපා ඔය ධර්මය කියන එක. නමුත් පිළිගන්නේ නැහැ. මම උතුම් මේ ස්ථානයේදලා අදිෂ්ඨානයක් කරනවා නිවන් දකින්නට තියෙන මේ උතුම් වූ සිරිසත් ධර්මය මේ ලංකාව මේ ශ්‍රී ලංකාව තුල නැවත ස්ථාපිත වෙලා සියලු දෙනාට මේ උතුම් ස්ථානයට එන්න තියෙන බාධක දුරු වෙලා මේ උතුම් ස්ථානයට එන්න ලැබේවා කියලා මම ආශිර්වාදයක් අදිෂ්ඨානයක් කරනවා. ඒ වගේම උතුම් අරහතුන් වහන්සේගෙන් තමයි මම නිවන් දකින්නට අපිට අත්‍යවශ්‍යම වෙන ප්‍රධානම හේතු මොනවාද කියන එක මම දැනගත්තා. අනුස්සතිය වැඩි යුතුමයි. සංසාර ණයගන දොළුලින් මිදී නිදහස් විය යුතුමයි. ඒක මම දැනගත්තේ උතුම් අරහතුන් වහන්සේගෙන්. මෙතනට අභිමුඛව කියන්නේ ධර්මදේශනාවලට සම්බන්ධ වුණායින් පසුව තමයි අභිමුඛව කියන්නේ ශ්‍රවණය කරන්න ලැබීමේ තියෙන තවත් දෙයක් තමයි අපිට අපි දුරකථනයෙන් ඒ දේවල් අසනකොට අපිට දැනෙන්නේ නැහැ. යම්කිසි අපිට මේ බුදුදහම ශක්තියක් මේ දේ ශක්තියක් කියන එක අපිට පසක් කොට දැනගන්නට පුළුවන්. ඇත්තටම අභිමුඛව ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ඒකත් කියන තව දෙයක් තියෙනවා. අපි කෙනෙකුට ඇඟිල්ලක් දික් කිරීමට පෙර වගේම අපි උදාහරණයකට මම අරගන්නම්. පොතක් අපි බලනකොට අපි ඉක්මනින් බලන නිසා පොතේ පිට කවරේ වගේම අවසානයේ බලලා මැද පිටු කීපයක් පෙරලනවා. නමුත් අපි දන්නේ නැහැ මේ පොත තුල අන්තර්ගත වෙලා තියෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි දැනගන්නට ඕන පොතේ පළවෙනි පිටුවේ ඉඳලා නිමා වෙන තුරුම අපි හොඳින් ඉවසීමෙන් ඒක අනිවාර්යයෙන්ම අපි බැලිය යුතු කියවා බැලිය යුතු. එතකොට අපිට මේ ධර්මයට ඇඟිල්ල දික් කරමින් මොකද්ද කියන එක අපිට කිසි කෙනෙකුට කියන්න බෑ. ඒක මම කියන්න හේතුව තමයි ගොඩ දෙනෙක් මේ ධර්මය විකෘති කරන ධර්මයක් කියලා කියනවා. නමුත් අපි බලන්නට ඕන මොකද්ද විකෘතිය? අපි නොදන්නා දෙයක් තියෙනවා නම් අපි ඒක බැලිය යුතුයි. එතකොට තමයි අපිට ඒකේනා සත්‍යද මේ මොකද්ද විකෘතිතාවයක්ද තියෙන්නේ කියන එක අපිට කියන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි කියන එක ඇත්තටම වැරදි. මම තව දෙයක් කියනවා. මම මේ වතාවේ මම සමාලෝචනය කරන්න සිටියේ නැහැ. මොකද මට තාම ධර්මය අවබෝධ කරගන්න මම හිතනවා මට තව යන්න ඕන කෙනෙක් කියන එක. ඒක නිසා යම්කිසි මට්ටමකට අවිලා සමාලෝචනය කරනවා කියලා මම හිටියා. නමුත් මට හිතුණා මගේ මේ සමාලෝචනය එකදු වචනයකින් හරි මේ උතුම් ස්ථානයට ඇවිල්ලා උතුම් අරහතුන් වහන්සේ නමක් වැඩ සිටිනවා. මේ උතුම් දේශනයක් අහන්න එක්කෙනෙක් හරි මේ උතුම් ස්ථානයට එයි කියන අදහසින් මම නැගී සිටියා. ඉතින් මට හිතෙනවා මම ආරාධනා කරනවා. මගෙත් ගොඩාක් විශාල මිත්‍ර ගොඩක් ඉන්නවා ඉසුරු කරන අය. ඉතින් ඒ අයටත් වහ ඇවිල්ලා අරහතුන් වහන්සේ බය වෘදයි. බලන්න අපි සිරිසත් ධර්මය අහන්න බලන්න පැය ගාන උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ අපිට මේ නිවන් දකින්න. ඒ නිසා මේ මම ධර්මයේ ශ්‍රවණය කරනකොට මම හිතුවේ මේ කියන්නේ මට මේ ධර්ම කියන්නේම මට කියන ඒ අදහසින් තමයි මම මේ ධර්ම ඇහුවේ. එතකොට තමන්ගේ තියෙන මේ ගතිව තමන්ගේ තියෙන කෙලෙස් මොකද්ද තියෙන මේ ගතිය කියන එක හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට මම කර යුතු දේ මොකද්ද කියන එක ඇත්තටම අවබෝධයක් ලබා ගන්නට හැකි වෙනවා. ඒ වගේම අපිට සුවසේ මේ ධර්මය අසන්නට ඉදිරි ප්‍රස්තාව සලසන ලොකු කැපකිරීමක් කරන
කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඇත්තටම හරි පිළිවෙලයි. අරහතුන් වහන්සේ කියන්නම ඕන. ඒ ඔබ වහන්සේගේ දීලා තියෙන ගුණ මම දකිනවා. මොකද අපි ඇවිල්ලා පිළිවෙලින් දෙන කිසිම කෙනෙක් අභිබවා යන්න අපි හිතන්නේ නැහැ. අර මම වෙන පැත්තට එහෙම චෝදනා කරන්නේ. නමුත් මම මෙතනින් දැකපු ප්‍රධානම දෙයක් තමයි හරිම පිළිවෙලයි. හරිම පිළිවෙලයි, හරිම පිරිසිදුයි. එතකොට ඒ යන ගමන පැහැදිලි නම් අපිට ඒ දේවල් වලින් පවා යම් කිසි දැනුමක් ගන්න පුළුවන් පිළිවෙල කියන එක. ඒ වගේනුත් අපිට දේවල් ඉගෙන ගන්න හැකියාවක් ඇත්තටම තියෙනවා. වගේම මතක් කරන්නට ඕන අපිට සුවසේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඉඩ ප්‍රස්තාව සලසලා ලොකු කැපකිරීමක් කරනවා අරහතුන් වහන්සේගේ කාර්ය මණ්ඩලය වගේම දානශාලාවේ ඒ ලොකු කැපකිරීමක් කරමින් ඇත්තටම ඒ අයව සිහිපත් කරන්නට ඕන. ඉතින් ඒ අයගේ තියෙන සියලුම කර්ම විපාක දුරු වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කොට දැන දැකගෙන නිවන් අවබෝධ පිණිසම ලැබේවායි කියලා මම අදිෂ්ඨාන කරන අතර මාව මේ උතුම් ස්ථානයට සහ සම්බන්ධ කර වූ ඒ රසිකා සහෝදරිය වගේම මම ඇතුළු ඔබලාටද මේ තියෙන සියලුම කෙලෙසුන් නසාගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කොට දැන දැකගෙන නිවන් දකින්නට ලැබේවායි කියලා මා සියලු දෙනාටම අදිෂ්ඨාන කරමි. වගේම අරහතුන් වහන්සේට තව තවත් මේ යුග මෙහෙවර කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි කියන අදිෂ්ඨාන කරන අතර උන්වහන්සේට අතහිත දෙමින් ඉන්නා වූ බික්කු බික්කුණී උපාසක උපාසිකා ඒ සියලුම දෙනාටත් මම මේ වෙලාවේ කැපකොට පින් අනුමෝදන් කර සිටිනවා. අනවරග සංසාරේ පුරාවට මිය පරලෝකී සියලුම ඥාතීන්ට මම කැපකොට පින් අනුමෝදන් කර සිටිනවා. මේ අවස්ථාව මම ඒ සඳහා උපයෝගී කරගනිමින් මා නිහඬ වෙනවා. සියලු ලෝක සීල සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවායි අදිෂ්ඨාන කරනවා. හොඳයි පින්වතුනි, අපි භාවනා වැඩසටහනක් ආරම්භ කරා. අද මේ මොහොතේ අවසන් කරනවා. ඔබ මේ සතියක් තුළ අපේ ධර්මායතනයේ හිටියා. දැන් යන්නේ රණබිමට. මේ රණබිමට යනකොට තමා එතෙන්දි තමා ඔබට මේ අනුස්සති වඩන්න කර්මස්ථාන අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට ආයුධ 4ක් හදලා දුන්නා. මේ ආයුධ 4 භාවිතා කරන්න ඕනේ ඔබ. භාවිතා කළොත් ඔබට පාර පාදගෙන යන්න පුළුවන්. භාවිතා නොකළොත් ආයි රණබිමේ අතරමං වෙයි. ඉතින් ඒ නිසා මම වැඩි කතා කරන්න යන්නේ. දැන් ඔබ සියලු දෙනාම වෙහෙස වෙලා ඉන්නේ. අපි දවල් දානේ ලැහැත්ති කරලා තියෙනවා ඔබ සියලු දෙනාටම. දවල් කෑම වේල. ඉතින් ඒකත් අරගෙන ගෙදර වලට යන්න පුළුවන් අයට යන්න පුළුවන්. යන්න බැරි දුර පළාත් වල ඉන්නවා නම් අද රාත් නැවතිලා හිට උදේ යන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි අවසාන වශයෙන් උත් අපේ යුතුයකම වගකීම ඥාති ධර්මයේ ඉටු කරන්න පින් බලාපොරොත්තු වන සියලු පරදත්ත උපජීවීන්ට ඥාතීන්ට ඌටයන්ට ප්‍රේතයන්ට ලෙවිදියුටවුන්ට අපි කැපකොට ඉලක්ක කොට පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියලා මේ වැඩසටහන අවසන් කරනවා. එතාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාති. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාති. ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාති. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමි බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. හොඳයි, ඔබ සියලු දෙනාටම යහපතක් ශාන්තියක් සැලසේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු කරුණු කාරණා ඔබට උපකාර වේ. නැවත අගෝස්තු මාසේ 1 වෙනිදා මේ භාවනා වැඩසටහනක් අපි ආරම්භ කරනවා. අගෝස්තු මාසේ ආරම්භයේම
ඔබට පුළුවන් ඔබේ හිතවතුන්ට ඥාතීන්ට යාළුවන්ට දන්නා අයටත් ඒකට සහභාගී වෙන්න කැමති අයට ඒක මාර්ගය කියන්න. හොඳයි.